ආයි කොහොමද? ඉතින් තව ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අද මේ ඇවිල්ලා තියෙන්නේ මණියගේ රසිද්ගේ කම්පැනි එකේ ඇක්සෝ ක්‍රියේටිව් එකේ අලුත් ඕපනින් එකට. හැමදාම වගේ මං විතරයි තාම ඇවිල්ලා තියෙන්නේ. ආයි මොනාරි කම්. මේ රෝල් වල මොනවද තියෙන්නේ? ආලු. ये पार हो गया अभी नितर किट लाने इनकी हिल डाइट कर ला है आईबोन ඉලන්ත මාලගම රෂිට් වා පදිංචි කරුවේද එතකොට එක්සෝ හෙඩ්ක්වාටර්ස් අලුත් එක ඉතින් යාළුවනේ අපි පාසි අරන් පාසි හොයන්න යනවා කම්පාස් මේ බලන්න කොයි පැත්තේ යන්නේ ඕ මේ නැගිටින මේකේ බලන්න දැන් පාරක් වෙච්ච එකේ පළපලේට් පොඩ්ඩක් ඔයා මේක එක්කෙනා ඔයා යන්න ඈ මේක ලස්සනවද ඒකනේ දැන් හරි මනිනකද හරි නැගිටින්න බලන්න නැගිටින්න බලන්න රයිට් එහෙනම් ජය වේවා ජය වේවා thank you පාසි වගේ කාසිය තියෙන්නේ බොහොම ස්තුතියි ජය වේවා ඔබගේ බිස්නස් උන් සරු වේවි Abu Nani? Iya biwa. මේ අපර මොනේ දෙ මේගොල්ලෝ වතර ඉන්ට්‍රොඩියුස් කරලා මේ ඩිලා මේ this is Sigma Pradeep hi he's from the marketing තමයි brand manager hi thank you අනේ යාර මේ පාල් බිස්නස් එක දුන්නා. කප්. ඔයා ඉස්සෝ නෑ ඉස්සා මේ පොතුවෙන් කරලත් නම් අයවල මාර මේ ඩිස්කවුන්ට් මම පොතයි කියලා දෙන්න බෑ ඒක බැදලා නම් ඕනේ බෑ අයින් කළා වදින්න. බැදලා? එතකොට අයින් කරාට පස්සේ ආයේ එතකොට අදින්නේ නෑ පොත තිබ්බා ඔයා මම කියනවට එන්න මගේ ඉස්සපත්යක් කන්න අපි පස්සේ ගමු ඉස්සරහට. යනවද යා. ප්‍රබෝධයි ඩිලයි එකට දුන්ඩු. අන්නකෝ. කෙල්ල ටෝක් කරන්න මේකට වෙලා තියෙනවා. වොයිස් එන්න තියෙනවා ප්‍රබෝධගේ අලුත් වණ්ඩිය. නයිස්. දැන් මේකේ ගැල්ලා කී දෙනෙක් විතර ගියා? එනම් පිටිලමයි කී දෙනෙක් විතර ගියා? ටටා. Thank you. මනේ රසිදු පටන් ගත්ත එක්සිකියුටිව් ඒජන්සි එක දැන් අතරම ග්‍රෝ වෙලා ඒක හින්දා අර කලින් තිබ්බ තැනින් අලුත් තැනකට මූ වුණා. මොකද අලුතෙන් කට්ටිය ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරෙන්ද මගේ බ්ලොග් බලන කෙනෙක් නම් දැකලා ඇති මගේ යාළුවන්ගේ හැමෝගෙම වගේ බිස්නස් දැන් ග්‍රෝ වෙලා. ඒගොල්ලෝගේ ජර්නි එකත් ඔයාලා දැකලා ඇති. හැබැයි ඔයගොල්ලෝ දකින්න ඇති චින්තන ඒක මට සමහර කට්ටිය කියන එකක්. එයා තාම කලින් වගේම ඉන්නේ කියලා. ඒක ඇත්තටම ඒ කියන්නේ එයාගේ සතුට තියෙන එතන. දැන් මං ඉස්සරහ මාරිදර ප්‍රොෂය කරා දන්නම් මම ඒක කියන්නේ නැහැ. ඇත්තටම එයාට ඒක ඉතින් අවශ්‍යතාවයක් නැති හින්දා මං කියන්නේ අපි මේක තව බඩු දාමු තව මෙහෙම කරමු. ඒ කොච්චර කිව්වත් නෑ ඒක ප්‍රශ්නයක් වොරන්ටි ප්‍රශ්න බඩු ගෙනල් තියෙන එක ප්‍රශ්න මේක ඇතුලේ තියෙන එක ප්‍රශ්න කියලා. එයා කියන්නේ එයාට එයා ඉන්නේ පාත් එක එයාට ඇති කියලා. මම දකින්නේ ඒක තමයි අර ඒ කියන්නේ වාසනාවන්ත මිනිස්සු කියන්නේ. මොකද ඒ කියන්නේ ඇත්තට ට්‍රූලි ඕන නැත්නම් දැන් මට නම් ලැම්බෝගිනිත් ඕනි මට ප්ලේනුත් ඕනි මට ඕනි කියන ඒවා මාර්ලුකුයි. සමහර වෙලාවට කියන තිබ්බත් කමන්නේ නැති නැතත් ඉතින් කමන්නේ නැහැ කියලා හරිද? එයාට තිබ්බත් එහෙම එකකුත් නැහැ. ඕන්නේ නැහැ. ඒක මාර. දැන් චින්තන ළඟදී ගිහිටියා එයාට ජෙමිනිකෙන් බලන්න පුළුවන් කියලා වෙලාවල්. හරිද? ඊට බිස්නස් සෙට් කරලා දෙන්න ඕනිම තාව මොන හරි මං කරවඩේ හරි එහෙනම් මං වඩ
පේජ් එකක් හදන්න කියලා පේජ් එකක් හදලා දීලා පෝස්ට් හදලා දීලා ඒවා ටික ඇඩ් ගහලා බූස්ට් කරලා ඒ වලින් බිස්නස් උත් ඇවිල්ලා ඒත් මේ මිනිස්සු ඊට පස්සේ කරගෙන නැත්තු නම්බර් එකක් අරන් දීලා අර ප්‍රීමියම් නම්බර් එක. එයා ඒවා ඒ ටූලි එකකින් එනවා කියලා විශ්වාසයෙන් ඒක ලූ ප්‍රොම්ප්ට් එකක් තියෙනවා නිකන් මේ ගහලා එනවා නෙමෙයි. හරිද? ඒ අතරම මාර ලකී මිනිස්සු මම දකින්නේ. දැන් මට නම් අතරම දැන් මම මේ ඩිකී සාමාන්‍ය උදේ 6 ඉඳන් රෑ 12 විතර නිකන් ගන්න. දැන් අද දැන් මම යනවා රෝයල් 10 එකේ වීඩියෝ තියෙනවා ෂූට් කරන්න. ඉතින් මං ගෙවල් ගානේ ගිහිල්ලා දාඩියයි හරිද එළියේ ඉඳලා අවුවේ ඉඳලා ඒ ටික ගහලා ඒ ටික ෂූට් කරලා දාලා ඒ කියන්නේ ඒක වෙනම ටිකක් try කරන්න තියෙනවනේ. ඒවල ප්‍රශ්නත් තියෙනවනේ. ඒ කියන්නේ නතුරු මේ නෑ ජොලියේ මාරයික මට මේ IT සම්බන්ධ දේවල් නම් මාරයි අරවා සාමාන්‍ය යම් කිසි කට්ටක් තියෙනවා. ඒක හදන පළවෙනි රෝයල් 10 එකෙන් තාම අපි ගියක් හැදුවේ නෑනේ. රෝයල් 10 කියන්නේ මොකද කියලා දන්නේ නැත්නම් මයි උමේෂුයි මගේ යාළුවෙකුයි පටන් ගත්ත ගෙවල් හදන බිස්නස් එකක් අලුතෙන්. හරිද? ඉතින් ඔයාලටත් පුළුවන් හදන්න royal10.lk අපි site එකට යන්න. එහෙම නැත්නම් 070 අපිට කෝල් එකක් ගන්න. ඉතින් අර සතුටින් ඉන්නවා. මරු එහෙම වෙන්න තිබ්බනම් මරු බලමුනේ මොලේට ලැබොටොමි එකක් හරි කරගෙන එහෙම කරගන්න. රයිට් එහෙනම් යන් ඉතුරු ටික කරන්න. මේක මේන් එන්ට්‍රන්ස් එකේ ගිහින් එමුදයි. මේ යන්නේ කමන්නේ. හා මෙතනින් කියලා එතනද? ඔව් නැත්නම් අපි ආයෙ එන්න අපිට අර පැත්තෙන් එන්න බෑ වඩ එක පේනවා ඒක. එහෙනම් මෙතනින් කියමු. 3 2 ඉතින් බලන්න මේ ගාඩන් ඒරියා එක කොච්චර ලස්සනද කියලා. ඒ වගේම මේ ගාඩන් ඒරියා එකට ඇක්සස් තියෙන රූම් එකක් මෙතන තියෙනවා. ඉතින් මේක බෙඩ්රූම්. එතකොට මේ එලියක් ඔයාලට ගත්තා. හයි ඔයත් මේ ගෑල්ලා මේ දැක්කොත් ඉන්නේ දුවගෙන ගිහ කතා කරනවා. ටක් බේරගන්න බෑ. ඒකනේ. ටක් තියලා ගිහ ගමන් මට නෑ. නෑ දන්න නම් කියන්නේ. දන්නවා. පයිද කැමරා කියන්නේ මට. වා විනාසලාද මුණ? මොකද්ද? කොණ්ඩ කැපුවද? කොණ්ඩේ කපලා. කොණ්ඩේ කැපුවා. ඉතින් මොනවද? ගොඩදාසිය අපිට ආදරේ කරන්න බැරි වුණා. ඒ කියන්නේ රූම් යන්න බෑ. ඔය දැන් එතකොට දැන් සූරි දැන් කියන්න යන්නේ මොකද අනාගතේ දැන් ජනිත් ගියේ ඔව් මොකද විශ්ව බලය ගන්නවා අම්මට සෙල් මට මම අද කිව්වොත් මට මම කියනවා හැබැයි රිග් එක කරන්න බෑ. ඔන්න ඔයත් මා විහිළුවකට අරගෙන කල් දාන්න හදනවා වැඩ. නයිස්. ඈ? ඔව්. කල් දාන්න හදනවා. ඒකින්ද ඔයා කල් දාන්න එපා. ඔයාට හැබැයි වැඩේ ඉවර කරන්න ඕනේ. හැබැයි සමහරකට අද මහන්සි නැත්තම් මට මේ එන්න තාම මේ වැඩේට කම්ෆර්ට් සෝන් නුන්නේ නැහැ. ඒ වගේ එකක් තියෙනවා. හරියට හරිය. එතකොට කොහෙන්ද ළඟදී පටන් ගත්තේ? නමුත් ඒක අර කතාවද? ඔමින ඊ හරි හරි. ඈ? ගොඩක් ඒවා හරියටම හරියුණා. ඉසිලාවට. ඒ කියන්නේ මේ කල්දාන සීන් දැන් මම දන්නේ කොහොමද ඉංග්‍රීසි දැන් උඹ නම් කියයි